හායි යාළුවනේ කලාවට ප්‍රිය ඔබ සාදරයෙන් පිළිගන්නවා චල්ලාට්ස් YouTube channel එකට. ඉතින් අද මම තවත් අලුත් වැඩක් තමයි ඔයාලා ළඟට අරන් ආවේ. මගේ නිර්මාණයේ එක කොටසකට අවශ්‍ය දෙයක් හදන්න මම 3D printer pen එකක් භාවිත කරනවා. මේකේ filament එක මම cream color එකෙන් තමයි තෝරගත්තේ. මම අද හදන්න යන්නේ කැක්ටස් වලින් පිරුණු පුංචි කාන්තාරයක ආකෘතියක්. ඉතින් ඒකට සතෙක්ගේ ඇටසැකිල්ලක් එකතු කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒක තමයි මම මේ 3D pen එක භාවිත කරලා මුලින්ම හදන්නේ. 3D pen එකෙන් හදන ඇටසැකිල්ලේ කොටස් තවත් ෆිනිෂ් කරගන්න මම බවුත් එක භාවිත කරනවා. මගේ මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරලා notification bell එක on කරලා දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඇටසැකිල්ලේ කොටස් නම් හදලා ඉවරයි. මම ඊළඟට මගේ නිර්මාණයේ බේස් එක වෙන පොට් එක මේ විදිහට ගන්නවා. පොට් එකට මම කැක්ටස් හිටවන්න අවශ්‍ය කොම්පෝස් සහ වැලි මිශ්‍රණය මේ විදිහට දමා ගන්නවා. වැලි කොම්පෝස් මිශ්‍රණය දාලා ඒකට උඩින් මේ විදිහට දිරපු කොටයක් සහ ගල් භාවිත කරලා ලස්සනට හදා ගන්න. ඊට පස්සේ මම හදපු ඇටසැකිල්ලත් මේ විදිහට ඒකේ තියාගන්න. දැන් ඒකට උඩින් කාන්තාරික ස්වභාවය හදාගන්න මම මුහුදු වැලි මේ විදිහට දමා ගන්නවා. ඊට පස්සේ මම ගෙනාවු කැක්ටස් වර්ග ටික මේ විදිහට හිටව ගන්නයි මම ලෑස්ති වෙන්නේ. මෙතනදී මම උස පැල ටික මුලින්ම තෝරගෙන ඒ ටික හදන පොට් එකේ පිටිපස්සට වෙන්න හිටව ගන්නවා. ඊට පස්සේ ක්‍රමානුකූලව උස අණුව කොළ පාට පැල ටික මුලින්ම හිටව ගන්න.
දැන් මම වෙන කලර්ස් වලින් තියෙන පැල ටිකක් තෝරගෙන කලර් බැලන්ස් වෙන විදියට පොට් එකේ හිටව ගන්නවා. තිරපු කොටයක් තියෙන හින්දා මම එයා ප්ලාන්ට් කීපයකුත් මේකට ඇඩ් කරගත්තා. ඔන්න දැන් අපේ පුංචි කාන්තාරය හදලා ඉවරයි. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාට ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. See you. Goodbye.